2026ට මේ කියන දේ හොඳට අහගන්න. තව උගොල්ලොන්ට තියෙන්නේ මේ හරියටම පෙබරවාරි 28 ඉවර වෙද්දී මාස 5ක වගේ. ඊටමත් කෙටි කාලයක්. හරි. මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. අපි ගුරුවරු. හරි. මේ ඉන්න ඔබගේ ඉස්සරහ ඉන්න ගුරුවරු ගණනාවක් ඔබට හමු වෙලා ඇති. හැබැයි මමත් ඔබගේ ගුරුවරයෙක් වෙලා ඉන්නවා. මම මේක මේ විදිහට කියන්න හේතු වෙලා තියෙන්නේ ඇත්තටම 2026 ළමයින්ට තාම A level වල උණුසුම දැනෙලා නැහැ. ඒකට හේතුවක් තියෙනවා. සමහරවිට මේ A level exam එකේ ඒ කියන්නේ ඔයගොල්ලෝගේ අයියලා අක්කලාගේ exam එක ළඟ ඉවර වෙච්ච හින්දා තාම ඒගොල්ලෝගේ results ආපු නැති හින්දා හැබැයි මතක තියාගන්න පුතා කලින් අවුරුදු වලට වඩා ඔයගොල්ලෝ වෙනස්. හරි. ඔයගොල්ලෝගේ 2026 A level exam එක අගෝස්තු මාසේ තියෙනවා. හරි. මම මෙහෙමයි කියන්නේ. හරි. මම මේකට පොඩි දෙයක් කියන්න. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෙහෙම මේ ලිඳක් ගත්තොත් අපි කතාවට කියනවානේ මේ ලිඳේ ඉන්න ගෙම්බෙක් වෙන්න එපා කියලා. හරි. ලිඳේ ඉන්න ගෙම්බෙක් වෙන්න එපා. ඔයාට දැන් මේ හම්බෙලා තියෙන්නේ කවුරු හරි මිනිස්සෙක් දාපු බාල්දියක එල්ලිලා හරි එන්න. හරි. ඒ කියන්නේ දැන් කවදාවත් ඒකේ එල්ලිලා ආවට පස්සේ ආපහු ඒ කියන්නේ ඌ මිනිස්සෙක් නම් කවදාවත් මේක ඇතුලේ ගෙම්බෙක් ඉන්නවා කියලා ලිඳට දාන්නේ නැහනේ. එළියට දානවා. එතකොට අපි මේ chance එක අරන් දීලා තියෙනවා. මේ මම කියලා හිතන්නකෝ. හරි. ඔයා මේකෙන් එකතු වෙලා මේකට එකතු වෙලා ඔයා මේකෙන් එළියට ඇවිල්ලා ඔයාගේ ගේම ගහගන්න. හරි. ඒකට හේතුව මම මෙහෙම කියන්න හේතු වෙලා තියෙන්නේ ඉස්සරහට රිසල්ට්ස් අඩු වුණාට පස්සේ මේ දැන් කාලේ ළමයි දරන මත දැක්කට පස්සේ ඇත්තටම අපිට දුකයි. හරි. අපි උගන්නන අවස්ථාව තුළ ළමයි අහන ප්‍රශ්න දැක්කහම අපිට දුකයි. ඉතින් පොතේ තව මාස 5යි තියෙන්නේ. හරි. මම මුල් ලංකාවටම මීඩියා උගන්වද්දි ඒ වගේම තව විෂයන් දෙකක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒ ගුරුවරු කියන දේ අහලා අපි කියන දේ අහලා ඇත්තටම මම සතුටු වෙනවා. අපිත් එක්ක විශාල ළමයි පිරිසක් සහභාගී වෙලා ඉන්න. ඒ සහභාගී වෙච්ච ළමයි අපි කියන විදිහට වැඩපිළිවෙලට යනවා. හරි. අපේ ටියුට් ක්ලාස් එකට එනවා, ෂෝට් නෝට් ක්ලාස් එකට එනවා. හැබැයි ඒ විදිහට වැඩ කරන තැනකට සෙට් වෙලා ඔයා මේ ලිඳෙන් එළියට එන්න. හරි. මේ ලිඳෙන් එළියට ඇවිල්ලා මේ වටපිටාවේ තියෙන සුන්දරත්වය විඳින්න. ලින් මැඩියෙක් වගේ එකම තැන පල් වෙවි ඉන්න එපා. හරි. මේක ඕගොල්ලොන්ට කියන්නේ අන්තිම මාස 5ේදී. හරි. ජීවිතේ කට්ටකන ජීවිතේ අන්තිම මොහොතේ දුක් විඳින්න ඔයා කිසිම විදියකට මේ බය වෙන්න එපා. ඇයි එහෙම බය වෙන්න එපා කියන්නේ? ඔයාට කවදා හරි හොඳ අනාගතයක් එනවා. මේ දුක් විඳලා මේකට නැග ගන්නකො. මේකෙන් නැග්ගට පස්සේ ඔයාව කෙලින්ම එළියට දාන්නේ. හරිද? මේ ලොකු තියෙන ලස්සන සමාජයකට ඔයාට පැන යන්න පුළුවන් සමාජයක. ඔයා ගෙම්බෙක් කියලා හිතාගෙන ඔයා හරියට වැට්ටික් කරගන්න. හරි? ඔයා ඇතුලේ ඉන්න නිකන් ආවට ගියට චරිතයක් වෙන්න එපා. මේක දැනුවත් කිරීම කරන්නේ අන්තිම මාස 5ේදී හරියට වැඩේට සෙට් වෙන්න කියලා ඕගොල්ලන්ට ආරාධනා කරනවා. ඕගොල්ලොන්ගේ තියෙන අරමුණ දක්වාම ඕගොල්ලෝ ලස්සන්ට වැඩපිළිවෙල වගේ ප්ලෑන් එක හරියට සිද්ධ කරගෙන යන්න.